Calgary වලින් ඇවිල්ලා දැන් Vancouver ඉන්නේ. මං කිව්වා Vancouver තමයි මගේ one of my favorite cities. මම මේ ලං කියලා දැන් මගේ යාළුවාගේ ගෙදරට යනවා. මේ රයින්ඩ. ඒ යාළුවත් සිංහල කෙනෙක්. එයා හැබැයි එන ගොඩාක් පොඩි කාලේ මේ කැනඩාවට ආවේ. මේ මාව drive කරනවා. මේ අපි යන්නේ special surprise එකකට බලන්නකො මොනවද වෙන්නේ කියලා. මේ සැරේ Vancouver ආපු එක දෙයක් තමයි මේ tattoo එකක් ගන්න ඇත්තටම. මගේ යාළුවා චාරුක එක matching tattoo එකක්. We wanted මේ tattoo එක for different reasons at different times. ඊට පස්සේ අපි after we became friends අපි දැනගත්තා අපි දෙන්නටම මේ tattoo එක ඕන කියලා. So අපි දෙන්නම මේ සැරේ මේ එකම වගේ වෙලාවෙන් තමයි මේ we both turned 27 at the same time, around the same time. ඒක නිසා අපි දෙන්න plan කරුවා ඒ tattoo එක ගහන්න. අපි tattoo එක ගහුවට පස්සේ මම මගේ වෙන යාළුවෙක්ව හම්බෙන්න ගියා චාරුකයි සුලිමානු එක්ක. එදා තමයි USA සහ මේ කැනඩාව hockey match එකක් තිබ්බා. Four Nations කියලා. ඊපස් අන්තිමට finals වල අපි දින්න. ඒකින්ද මේ මුළු බාර් එකම හොඳට celebrate කරනවා. මේ එන සතුටින් ඉන්න හැමෝම. ඔය තියෙන last shot එක මේ TV එකේ. Oh, it's McDavid too. මේ ඉන්නේ සෝමන්. මං එයාව දන්නවා මගේ longest friend කැනඩාවේ ඉන්න. ඊපස් අපි ගියා පීට්සා ගන්න. ඔය පීට්සා කෑවට බඩගින්න කියන ඒකින්ද මේ Ukrainian restaurant එකකට ගියා. මේ මාරි sweets වගේන් අපි ඇවිදවිදිට ඊට පස්සේ ඇවිදවිදිද්දි මේක දැක්කා. Ukrainian කෑම දැකලත් නැහැ. ඒකින්ද ඒක ඇතුළට ගියා. I get a cheese onion pie. Save on the video. Yeah. That's so funny. Dude, I'm surprised you don't know Costco for policy. Like 2 years. It's so fucking good, bro. Alright. Crack? Crack? I can taste it wrong, bro. Oh, really? I'm there, but Hey, your try. is there another? Oh wait, can you ask for them? අදට එච්චරයි. but හෙට අපි යනවා island එකකට බෝට්ටුවක් අරගෙන. But that's another story for another time.